එනවාද? හරිනේ. හරි. ඒ ඉන්නවා. මෙතන හිටියට වැඩක් නෑ රැම්බෝ වගේ. ඒ කියලා ඉඩ ටික දෙන්න. ඔව් අපේ තාත්තගෙන් අහුවොත් මං කියන්නම්. හැබැයි ඉතින් මේ ඉතුරු ටික මගෙන් අවශ්‍ය ගන්න එපා. ගරු සභාපතිතුමනි ඔය පේනවනේ මාලිමාවේ මේ මල් පැල. මල් පැල ගහන් ගිහලා නාය ගිහිල්ලා අන්න යනවා. කොහෙද ගමයට බොරු කියලා අර මිනිස්සු අමාරු වෙටිලා. දැන් ගමයා එනවා ඒ කට්ටිය කිව්වලු ලිඩන් හොයාගෙන නේ. ගම්වතුරකට ජනතාව ගහ යනකම් බලන් ඉඳලා. දැන් පහුගිය සතියේ කුණාටුවක් එනවා කියලා පෑම් පෑට SMS එව්වා. පෑම් පෑට එව්වා. හැබැයි එදා SMS එක ආවේ නැත්තේ ඇයි? එදා නිලධාරිය ඇවිල්ලා ආණ්ඩුවට කිව්වම ක්‍රියාත්මක වුණේ නැත්තේ ඇයි? එදා නා යනකම් ගම්වතුර ඇවිල්ලා නගර පිටින් විනාශ වෙලා යනකම් බලන් හිටියයි. ඊට පස්සේ කියන අපි එළි වෙනකන් නිදි මරාගෙන මිනිස්සු බේරගත්තලු. නිදි මරුවා නෙවෙයි එළි වෙනකන් නිින්ද ගියේ නෑ කරපු වැඩේට. එළි වෙනකන් නිින්ද ගියේ නෑ. හැබැයි එළි වෙනකන් නිදි මරාගෙන ජනතාවට සේවය කරා. කරන්න ඕනේ. ඡන්ද ගත්තා නම්. හැබැයි දැන් ගරු සභාපතිතුමනි අපි ඉල්ලලා තියෙනවා තේරීම්කාරක සභාව. සිලෙක්ට් කමිටි එක. දැන් අනුමත වුණා. හැබැයි ඉතින් ඕකටත් පුළුවන් නම් අර කන්ටේනර් සම්බන්ධයෙන් වගේ කරු සභාපතිතුමිය දැන් කන්ටේනර් වලට අපි 322කට තේරීම්කාරක සභාවක් ඉල්ලුවම අධිකරණ ඇමතිවරයා සභාපති කරා වරාය ඇමතිවරයාක් දැම්මා පොලිසිය බාල ඇමතිවරයාක් දැම්මා හරිනේ හොරාගෙන් පේන අහනවා වගේ දැන් ඉතින් මේකටත් පුළුවන් නම් කාලගුණ දෙපාර්තමේන්තුවේ බාර රාජ්‍ය ඇමතිවරයයි මහවැලියයි වාරි මාර්ගේ බාර ඇමතිවරයයි පරිසර ඇමතිවරයයි කමිටුවට දාලා කියන්න මේ තුන් දෙනාගෙන් කවුද වක්කේ පහර හරිය කියලා හොයන්න කියලා එතකොට හරි මුත විෂන් කීපයක් තියෙනවා මේ ප්‍රසස් කරනකොට අපි කවුරුත් විරුද්ධ නැහැ හැබැයි සිලබස් එකේ සමහර කාරණා වලට තමයි විරුද්ධත්වය තියෙන්නේ. ඒ වෙබ්සයිට් එක ආවේ කොහොමද කියලා හොයන්නේ නැහැ. හැබැයි 6 වසරේ පොත ගැන. පන්ති 5 පාස් වෙලා වැඩක් නැහැ නේ කරු සභාපතිතුමිය 6 ෆේල් නම්. දැන් 6 වසර ෆේල් වෙච්ච එකක් නේ තියෙන්නේ. ඒකේ අන්තිම නිලධාරීන්ව අනිවාර්යයෙන්ම මාඩු යවනවා. අන්තිමට අර ඇඹිලි පිටියේ ගංජා හේනක් ඇල්ලුවා. ඇඟ බැදපු මහත්තයෙක්ගේ ගංජා හේනක් අල්ලලා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමෙක්ගේ. අන්තිමට මොකක්ද උනේ? අල්ලපු නිලධාරියට ගැහුවා. ගල් නිලධාරියව හිරේ දැම්මා. හොඳයි. සිස්ටම් එක චේන්ජ් වෙගෙන යන බව පේනවා. කුරුණෑගල පස් කැපුවා ගිහිල්ලා. පස් කියලා බාගත්තා. සාක්ෂි තියෙනවා. මාධ්‍යට කතා කරලා තියෙනවා. අද වෙනකන් එක්කෙනෙක්ව අතරංගුඩ ගත්තා. හැබැයි ඔබතුමාලගේ සහයෝගයට නීතිපති දෙපාර්තමේන්තුව විසිර බෝඩ් උස්සනවා යනවා. පතල්ලා බුද්ධි විද්‍යාවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේත් නැහැ. වන සංරක්ෂණ නීතිය ක්‍රියාත්මක වෙන්නේත් නැහැ. දැන් අපේ ගම්වල අහිංසක මිනිස්සෙක් වැසිකිලි වලක් කැපුවත් මොකද වෙන්නේ? අල්ලන් ගිහලා දානවා හිරේ. ඇයි? වනජීවියෙක්. ඒක පතල්ලා භූවිද්‍යාවකේ. හැබැයි මෙතන අක්කර ගණන් හෙක්ටයාර් ගණන් පස් කපනවා. තමන්ගේ ව්‍යාපාර කරන්නේ ඒවට නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බල කරපු විදිහ දැකන්නේ අධිකරණ නියෝගයක් තියෙද්දි කොළඹ දිස්ත්‍රික්කයක තැනක අනවසර ඉදිරිකීම අයින් කරන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයා කතා කරලා අධිකරණ නියෝග තිබ්බට කමන්නේ කරන්න එපා කියලා කිව්වේ. තිරිකුණාමල සිද්ධිය. මන්ත්‍රී දැන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා පොලිසිය බාර ඇමතිවරයා මොකද්ද කිව්වේ? බුදු පිළිම වහන්සේගේ ආරක්ෂාවට වැඩමෙව්වා කිව්වා. පහුවදා OIC මහත්තයයි පොලිසිය නිලධාරිය මුතුකුඩෙත් උස්සගෙන බුදු පිළිම වහන්සේ හේවිසි ගාලා වැඩමෙව්වා. හැබැයි දැන් හාමුදුරුවෝ හිරේ. එතකොට දෙවෙනි වතාවට බුදු පිළිම වහන්සේ වැඩමෙව්ව කවුද? හැබැයි හාමුදුරුවෝ හිරේ යනවා. දැන් ඔබතුමාලට ඕනේ තැනට ඕනේ විදිහට නීතිය නවන්න නම් ඒකට ඔබ තමුන්නාසලා කියන්නේ සිස්ටම් එක චේන්ජ් වෙනවා කියලා. කැබ් ගේනකොට වරාය කන්ටේනර් පන්නනකොට ගල් අඟුරු ටෙන්ඩර් දානකොට අර හමුදාවට කැම ගෙනල්ලා මාසෙකට කෝටි 10ක් පාඩුයි. ටෙන්ඩරේ දීලා. ජනාධිපති ලේකම් ජනාධිපතිවරයාගේ අමාත්‍යාංශය. ඒව හොඳයි. හැබැයි අනිත් පැත්තෙන් ගම්වතුරට අහුවෙච්ච නායකීව මිනිස්සුන්ට ගේ හදලා දෙන්න බෑ. එක පැත්තකින් හාමුදුරුවෝ විවේචනය කරනවා. අනිත් පැත්තෙන් පන්සලක් දැක්කොත් එතන විහාරස්ථානයක් ගොඩනගනකොට ඒකට විරුද්ධව යනවා. ජනාධිපතිවරයා නාගදීපේ ගියොත් ගිහිල්ලා සිල් ගත්තොත් ඒක ජාතිවාදය කියනවා. මතක තියාගන්න කරු සභාපතිතුමිය මේ ජාතිවාදය නෙවෙයි අපි සටන් කරේ LTT එකත් එක්ක මිසක් දෙමළ ජනතාව එක්ක නෙවෙයි. ඒක මතක තියාගන්න. ඒක අමතක වෙලා නා. අපි සටන් කරේ LTT එකත් එක්ක දෙමළ මිනිස්සු එක්ක නෙවෙයි. හැබැයි ඒ වගේම තමයි දෙමළ ජනතාවට කතරගම එන්න පුළුවන් නිදහස තියෙනවා. ඒ වගේම තමයි සිංහලයට බෞද්ධයට නාගදීප යන්න පුළුවන් කතෝලිකවට මදුමෑණිය වඳින්න යන්න පුළුවන්. ඒ ඔබතුමාලගේ මානසිකත්වයේ තියෙන කාලේ දැන් ඉවරයි. ඒ වගේම තහඩුවක් ගියොත් ලක්ෂ 10ක් දෙනවා කිව්වා. ගෙදර සම්පූර්ණ විනාශ වුණොත් ලක්ෂ 50ක් දෙනවා කිව්වා. දැන් ග්‍රාම සේවක මහතුරුන්ගේ ඇවිල්ලා අහනවා දැන් ගෙදර ඉරක් නැල්ලලා තියෙනවා නම් කීයක් දෙන්නද කියලා. විගණනේ උත්තරේ දෙන්න වෙන එකයි. විගණාධිපතිවරයා පත් කළා නෑ. ඔබතුමාලට ඕන කෙනා දාගන්නකම් ඉන්නවා ඇති. ඒක මිනිස්සු දන්නේ නෑනේ. ඔබතුමාලට ඕන කෙනා විගණාධිපතිවරයා බවට පත් කරගන්නකම් මේක අදිනවනේ. ඒක රටේ ජනතාවට අදාළ කාරණයක් නෙවෙයි. හැබැයි අවසානයේ මේ ඔබතුමාලා මේ පාර්ලිමේන්තුවේ කියන බොරු වලට නිලධාරීලා වල වැඩ ගත්තම
ඒවට උත්තර දෙන්න වෙන කාටද? ඒ නිලධාරීන් තමයි. අවසානයේ අමාරුවට එන්නේ කවුද? ඒ නිලධාරී. දැන් ලක්ෂ 10 දෙනවන එක දෙන්න නැත්නම් නැහැ කියන්න. නිලධාරීන්ගේ ගෙවල් වලට මිනිස්සු යවන්න ලෑස්ති වෙන්න එපා. දැන් ඔබතුමාලා විපක්ෂ ඉන්න කාලේ අක්කරයකට වගාහානි වලට 1,50,000ක් දෙන්නේ කියලා කිව්වා සභාපතිතුමනි. 1,50,000ක් අක්කරයට. අද ඔබ හෙක්ටයාරයකට 1,50,000ක් බවට පත් කළා තියෙනවා. මම වැරදි නම් නිවැරදි කරන්න. හෙක්ටයාරයකට. හැබැයි එදා වෙච්ච හානිය වගාවට අද ගරු සභාපතිතුමනි සම්පූර්ණ භූමියම හානි වෙලා. එක්ක වලවල් හැරිලා, එක්ක වැලිගොඩ වැලි ඇවිල්ලා පිරීලා. ඉතින් මේ සඳහා සාධාරණව කටයුතු කරන්න කියන ඉල්ලීමක් කරමින් මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ, ගරු ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මේ ව්‍යසනයට ලක්වේ ජනතාව කඩිනමින් ගම්මින් වලට යවන්න අවශ්‍ය වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනවා මිසක් මේ පාර්ලිමේන්තුව ඇතුලේ ලොකු කයිවාරු ගහලා පළක් වෙන්නේ නැහැ.